ඔයාටත් මෙහෙම යාළුවෙක් ඉන්නවද? හැමදාම ප්ලෑන්ස් කැන්සල් කරන, අද ටිකක් අසනීපයි, හොඳටම මහන්සි, ඊළඟ දවසේ බලමු කියන. අපි හිතන්නේ ඒ යාළුවා අපිව මග හරිනවා කියලා. ඒත් ඇත්තටම ඒ කෙනා ඔයාව මග හරින්නේ නැහැ. ඔයාත් මියුසිකල් එකකට යනවට වඩා ගෙදර ඉන්න එක ගැන ඇත්තටම සතුටු වෙන කෙනෙක් නම් වෙල්කම්. අද වීඩියෝ එක ඔයාටමයි ගෙනාවේ. ඔයාට ඒ මම නේද කියලා හිතන එකක් වෙයි. අද අපි කතා කරන්නේ ගෙදර ඉන්න එකට ආස මිනිස්සුන්ගේ මනෝවිද්‍යාව ගැන. සමාජය බෝරින් කියලා ලේබල් කරන්න, නමුත් සයන්ස් වලින් වෙනම දෙයක් කියන කාරණාවක්. මෙන්න කතාව. මෙහෙම අය මිනිස්සුත් එක්ක ඉන්නකොට එයාලගේ එනර්ජි එක රීෆිල් වෙනවා. ශබ්ද, මූව්මන්ට්, ක්‍රවුඩ්ස් ඒව තමයි ඔවුන්ගේ ශක්ති ප්‍රභව. නමුත් මොවුන් තනියම ඉන්නකොට හරිම කාම් වෙනවා. මිනිස්සුත් එක්ක ෆන් එකේ හිටියා වුණත් වෙලාවක් ගියාම බැටරි එක බහිනවා වගේ වෙනවා. ඒ බැටරි එක charge වෙන්න පුළුවන් එකම තැනයි තියෙන්නේ ගෙදර. මනෝවිද්‍යාඥයින් මේකට කියන්නේ ප්‍රශස්ත උද්දීපන න්‍යාය කියලා. කෙනෙක්ට හොඳට ෆීල් වෙන්න වැඩි ඉඩකඩක් ඕන. තවත් කෙනෙක්ට අඩු ඉඩකඩක්. ඒක කම්මැලි වීමක් නෙවෙයි. බයත් නෙවෙයි. ඒක ඔගොන්ගේ ස්නායු පද්ධතිය වැඩ කරන විදිහ. නමුත් මේකට හේතුව ඉන්ට්‍රෝවර්ෂන් එක විතරක් නෙවෙයි. සමහර අය ගෙදර ඉන්න කැමති වෙන්නේ එතන පාලනය තියෙන නිසා. එළියට ගියාම ලෝකය අනපේක්ෂිතයි. ශබ්ද වැඩි. අනපේක්ෂිත වෙනස්කම් වැඩි. කොහොමද කියලා කවුරුවරි අහපුවාම ආන්සර් එක ගැන හිතා ගන්න බෑ. ඒත් ගෙදරදී ආලෝකය, ශබ්දය, වාතය හැමදේම ඔයාට කැමති විදිහට පාලනය කරන්න පුළුවන්. කාංක්ෂාව තියෙන නැත්තම් ඉක්මනට යටපත් වෙන අයට, highly sensitive අයට මේක කන්ට්‍රෝල් කරගන්න ටිකක් අමාරුයි. මෙන්න ඉන්ට්‍රස්ටිං දෙයක්. රිසර්ච් වලින් පෙන්නනවා තනියම ඉන්න කැමති අය ගොඩක් ක්‍රියේටිව්, Taman ගැන හිතන, ප්‍රශ්න විසඳන්න හොඳ හැකියාවක් තියෙන අය කියලා. ගෙදර ඉන්න එක කිසි දෙයක් නොකර ඉන්න එක නෙවෙයි. හොඳම අයිඩියාස් උපදින්නේ රෑ 2ට විතර නිෂ්කලංක කාමරයක් ඇතුලේ. නමුත් අපි ජීවත් වෙන සමාජය එළියට යන එක ට්‍රෙන්ඩ් එකක් කරනවා. ජීවිතේ විඳිනවා කියන්නේ ඒකට කියලා පෙන්නනවා. ඒත් ඔයාගේ ජීවිතය නිදහස්, වගකීම් වලින් තොර, ඒක දුකක් නෙවෙයි. ඒක සොයන් දෙනුවත් භාවය. හැබැයි සමහර අය ගෙදර ඉන්නේ අඳුරු හේතු නිසා. සෝෂල් ඇන්සයිටි, අතීත කම්පන, ડિප්‍රෙෂන්, මේකෙන් වැඩක් නෑ කියලා හිතට දැනෙන නිසා. එතකොට ගෙදර නිදහස් තැනක් වගේම කූඩුවක් වගේත් වෙන්න පුරුවන්. ඒ නිසා ඔයා Tamanගෙන්ම අහන්න ඕන. ඔයා ගෙදර ඉන්නේ ඒකෙන් ඔයාට තෘප්ති වෙන නිසාද නැත්නම් එළියට යන්න හිතට බය වගේ නිසාද කියලා. එකක් නම් නිදහස. අනිත් එක සැඟවීම. නමුත් ඇත්තටම ගෙදර ඉන්න කැමති අය ජීවිතේ විඳින්නේ නැති අය නෙවෙයි. ඔවුන් වෙනස් විදිහට ජීවිතේ විඳින අය. ඔවුන් සතුට හොයාගන්නේ කුඩා දේවල් වලින්. උදේ කෝපි එක, සෝෆාවේ හුරු තැන, හිරු බෙස යන වෙලාවේ කාමරයට වැටෙන ආලෝකය. බොහෝ දෙනෙක් කාර්යබහුල වෙලා මේ දේවල් නොදකිනවා. සයිකොලොජිස්ට්ලා මේකට කියන්නේ low stimulation preference කියලා. මෙවැනි අයට ජීවිතේ විඳින්න ලෝකේ වටේ යන්න ඕන නැහැ. ඔවුන්ගේ ගෙදර ඔවුන්ට ප්‍රමාණවත්. ඒ නිසා වරදගාරිත්වයක් නැතුව ආරාධනා ප්‍රතික්ෂේප කරන, තනියම ගත කරන දවසක ඇත්තටම සතුටු වෙන, අලුත් මතකයන් හදාගන්නවට වඩා එකම ජීවිත රටාව විඳින්න කැමති කෙනෙක් නම් ඔයා කම්මැලි කෙනෙක් නෙවෙයි. ඔයා නිදහසට කැමති කෙනෙක්. දැන් මට කියන්න. ඔයා ගෙදර ඉන්න කැමතිද? නැත්නම් හොඳට හැමතැනම ඇවිල්ලා කරලා ඉන්න කෙනෙක්ද? මෙවැනි බොහෝ දෙනා Taman ගැන කවදාවත් අහන්නේ නැති මනෝවිද්‍යාත්මක දේවල් තවත් දැනගන්න කැමති නම් ඊළඟ වීඩියෝ එක ඔයාට මේකටත් වඩා ඔයාට ගැලපෙයි. දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.